Hello guys. මම මේ මැසේජ් එක දෙන්නේ මේ රුමේනියාවේ ඉඳලා ඉතාලිය යන අයට. මොකද මේ ගොඩාක් අය මෙහි රුමේනියාවට ඇවිල්ලා මම හිතන්නේ සෑහෙන අයට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ජොබ් වල ප්‍රශ්න, එතකොට සැලරි වල ප්‍රශ්න, ඇකොමඩේෂන් ප්‍රශ්න ඒවා තියෙන නිසා ගොඩාක් අය ඩිසයිඩ් කරනවා මේ ඉතාලි වලට යන්න. ඉතින් ඉතාලි වල ජුලයි 1 වෙනිදා සම්පූර්ණ නීතිය වෙනස් වෙනවා ඉතාලි වල. එතකොට මෙහි ඉඳලා ගියපු ගොඩ දෙනෙක්ට ඉතාලියේ සෑහෙන දුක් විඳිනවා කට්ටිය. ඉන්න තැනක් නැහැ, ජොබ් නැහැ. හරිද? එතකොට යාලට හදාගන්න විදිහක් නැහැ, උදව් කරන්න කෙනෙක් නැහැ. ඔයාලා ඉතාලිය යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට කවුරු හරි කෙනෙක් අඳුරන කෙනෙක් ඉන්න ඕනේ. එහෙම නැතුව යන්න එපා රැල්ලට. ගිහිල්ලා සෑහෙන අමාරු වෙනවා. ඒක නිසා මේ ඉඳලා යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ හිතවතෙක් කවුරු හරි ඉන්න ඕනේ ඔයාට උදව්වක් කරන්න. අනිත් එක ඉස්සර වගේ නෙමෙයි ඉතාලි වල මාර අමාරු ජොබ්ස් හොයාගන්න. ඉතින් කියන්නේ සෑහෙනම අමාරු. සමහරවිට දැන් ඔයාලා මෙහි ලේ 2500ක් 3000ක් විතර ගන්නේ ඉතාලියේ ගිහිල්ලා ලේ 2000ක්වත් හොයාගන්න බෑ සමහර වෙලාවට. සමහර අය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ගියපු අය ආයෙ රුමේනියාවට එන්න හදනවා. එන්න බෑ මොකද යාළගේ TRC එක එක්ස්පයර් වෙලා තියෙනවා. ඒක නිසා එන්න විදිහක් නෑ යාළට. ඒක නිසා ඔයාලා ඉතාලිය යන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න. මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම දැන් අවුරුදු 6මාරක් කියලා මේ රුමේනියාවේ මම ඉතාලියට නිතරම යනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව ඉතාලි කියන්නේ දැනට තියෙන සිටුේෂන් එක අනුව Tamanට ගිහිල්ලා වැඩක් කරගන්න පුළුවන් රටක් නෙමෙයි. මේ යන්නම ඕන නම් ෆ්‍රාන්ස් මම හිතන්නේ හොඳයි. ෆ්‍රාන්ස් ගිහිල්ලා මේට වැඩි දෙයක් කරගන්න පුළුවන් වෙයි ෆ්‍රාන්ස්. කොහේ ගියත් ඉතින් රිෆියුජි දානවා නම් ඔයාලා රිෆියුජිනේ දාන්න වෙන්නේ. එතකොට ඩොකියුමන්ට් ලංකාවෙන් හදාගෙන ඉන්න. ඒ පොලිස් එන්ට්‍රි දාලා ඒවා මේවා සේරම අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ඒක නම් මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ඔක්කොම හදාගෙන ඉන්න. මොකද මෙහෙට ආවට පස්සේ ඔයාලට ඒවා හදාගන්න කාලයක් නැහැ. යාළුවෝ ඉන්නකොට ඔයා ඩොකියුමන්ට්ස් දෙන්න ඕනේ. ඒක නිසා හොඳම දේ තමයි මේ රුමේනියාව නම් ඔයාලා කට්ටක් කාගෙන ඉන්න. එක සැරේටම හැම දේවල් ලැබෙන්නේ නැහැ. අවුරුදු සමහරකට අවුරුදු දෙකක් දුක් විඳින්න වෙනවා. නමුත් ඊට පස්සේ ඒක හරියනවා. හරිද? හරියනවා කියන්නේ Tamanට හොඳ නැත්තම් හොඳ ජොබ් එකක් හොයාගන්න chance එකක් තියෙනවා. හරි? මොකද ආපු ගමන්ම මේ ඔයාලා බලාපොරොත්තු වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ TRC එකවත් හදන්න යාලට උනන්දු වන්නේ සමහර කම්පැනිස් වලට. මම දන්නවා ගොඩක් අය එන ජොබ් එක නෙමෙයි මෙහි ඇවිල්ලා හම්බ වෙන්නේ. නමුත් ඔයාලා එන්න ඉස්සෙල්ලා හොඳට කියවන්න ලංකාවේ අය ඔයාලගේ වර්ක් පර්මිට් එකේ මෙන්ෂන් කරලා තියෙන පොසිෂන් එක තමයි අනිවාර්යයෙන්ම ලැබෙන්නේ. ඒජන්සියේ මොන රස්සාව කිව්වත් ඔයා වර්ක් පර්මිට් එකයි ඇග්‍රීමන්ට් එක සයින් කරන රස්සාව තමයි අනිවාර්යයෙන්ම ඔයාලට මෙහාම ලැබෙන්නේ. සමහරු ඉන්නවා ඇවිල්ලා ස්ටෝර්ස් වලට කියලා එනවා මේ වෙයා හවුස්මන් කියලා. මෙහාට පස්සේ රයිඩ්. එතකොට ඒජන්සියෙන් කියනවා ඔයා යන්නේ මේ වෙයා හවුස්මන්. යාළුවා ඇවිල්ලා මෙහෙ රණ්ඩු කරනවා. එතකොට ඔයාලා ඔක්කොම සයින් කරලා තියෙන ඩොකියුමන්ට්ස් ඇවිල්ලා රයිඩ්. ඒක නිසා හොඳට ඔයාගේ වර්ක් පර්මිට් එක බලන්න. වර්ක් පර්මිට් එක තියෙනකට වැඩි වෙනස් ජොබ් එකක් දෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයාට පේපර්ස් ඔක්කොම හදාන්නේ ඔයාගේ TRC සේරම හැදෙන වර්ක් පර්මිට් එක අනුව. ඒක නිසා ඔයාලා හොඳට ඒක බලන්න කියවන්න. ඉතින් මට කියන්න තියෙන්නේ මෙහි ඇවිල්ලා පනින්න එපා ඉතාලි පැනලා ගොඩාක් අනාථ වෙලා ඉන්නවා. දන්නේ නැතුව කට්ටිය යනවා කොල්ලෝ රැල්ලට යනවා අපරාධේ. ගෑන් ළමයි පිරිමි ළමයි දෙකොල්ලම ගිහිල්ලා හරියට දුක් විඳලා අන්තිමට සෑහෙන මේවට ස්පෙෂලි ගෑන් ළමයි ගොඩාක් මේ එක මේවටපත් වෙනවා. අන්තිමට තමන් නිකන් මුදලට විකින්න සයිස් එකක් තියෙනවා. ඒ ගිහිල්ලා කරගන්නම දෙයක් නැති වුණාම ඒක නිසා පරිස්සමෙන් ඉන්න. මෙහෙ එනවනම් දෙපාරක් හිතලා එන්න. තමන්ට ටැලන්ට් එකක් තියෙනවා නම් කොහොම හරි ජය ගන්නවා කියලා ජය ගන්න පුළුවන් මෙහෙ. ඒකයි මේක හොඳ රටක්. හොඳ නිදහස් රටක්. තමන් ඉතින් මහන්සිලා හොයන්න ඕනේ හැමෝටම